අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ පුළුන් බලන් අතින් ඉඳන් එබිලා බලා අම්බුලි මාමේ ඔබ මොකද කරන්නේ මාමේ පොඩි සින්දුවක් ඉතින් ඔන්න බලන්න මං හිතපු දෙයක් ගියා අම්බුලි මාමේ ඔබ මොකද කරන්නේ අන්න බලන්න ඔන්න ඕක ඇහෙනකොට ඔන්න ගැස්සෙනව නේද එක තමයි ඉතින් ඉතින් තමත්ම ආචාර කරන්න ඕනේ ලස්සන වාදෙත් එක්කම කරලා දීලා තියෙනවා අපිට ටැග්ගක් වශයෙන් සිත සෝ කරන්න විතරක් නෙවෙයි ඉතින් ඕක ඇහෙනකොට නිකම්ම ඇඟ ගැස්සෙනවා ඔන්න ඕ වගේම තමයි චුම්බක සිත ඒ වගේ පොඩි සැල්ලම් දානකොට නිකම්ම අපේ දරුවන්ට විද්‍යාව එනවාමයි ඉතින් කොල්ලොන්ට විද්‍යාව උගන්වන්න ඔබ සැරසෙනවා නම් ඔබ උගන්වන යුත්තේ ක්‍රියාකාරකම් සහ ඔහුන්ට මොකක් හරි කඩලා බිඳලා සුවඳ දැකලා තමයි කියලා කියපු ඊතාමත්ම කෘතිමත් විද්‍යාර්ථයෙක් හෝ නෑ ගුරුවරේ අපිට ඉන්නවා ඉතින් මම මෙතන දාලා තියෙනවා එතුමාගේ පින්තූර පුළුවන් නම් අපේ සවරවරු ඉතින් එයාගේ නම ටග් ගාලා කියන්න උත්සාහ කරලා බලන්න ඔහු තමයි ජෝන් හැම්බ්‍රෝස් ෆ්ලෙමිංග් කියන්නේ ඊ타මත්ම අපි ගරු කරන යුතුම ගුරුවරයෙක්. ඉතින් විශේෂයෙන්ම මම අවධානය කරන විද්‍යාත්මක ගුරුවරයෙක් නෑ වගේ නේ සින්දු කිව්ව අන්න යා වගේ නෙවෙයි. ඉතින් අපිට මොකද්ද මෙතන තියෙන වැදගත්කම කියලා කිව්වොත් ඉතින් එතුමා තමයි අපිට දැන් පන්දි කාමදී ෆ්ලෙමිංගේ වම් අත සහ දකුණු අත නියමයි කියලා කිව්වම අපේ කොල්ල සෙට් එක කොහොමද දක්වන්නේ නේද? ඉතින් ඒක අපිට හොඳ අත්දැකීමක් තියෙන විද්‍යාගුරු රැටියට පොඩ්ඩක් අමාරු ගැතේ තේරෙනවා ළමයි ඉතින් මේ කරන්නේ. ඉතින් මේක හොයාගත්තේ කෙනෙක් තමයි මේ ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමිංග් කියන්නේ. ඒක විතරක් නෙවෙයි. හොඳ අපිට පුළුවන් අත වශයෙන්ම දැන් මේ කියන්නේ ඇඩැප්ටර් එකක් දැන් ඒක හොයාගත්තේ